ඔන්න යාළුවනේ අපි යන් තව ටිකක් උඩ තාම ඔත වෙලා නැහැ කතාව. තාම අතකට සාමාන්‍යයි. ඉතින් යාළුවනේ ආයිබෝන් කියලා පිළිගන්නවා රසී ට්‍රැවල් YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් මම කියන 4 වෙනි වීඩියෝ එක විදියට අද අපි යනවා ඔයාලට දසවලින් පේනවා ඇති මේ කොහෙද කියලා. ඔයාලා හැමෝම දන්න වංගු 10 අසිරිය බලන්න අපි යමු දැන්. ඔන්න යාළුවනේ අපි ආවා වංගු 10 පළවෙනි වංගුවට. ඕම් බලන්න පුළුවන්. ලස්සන view එකක් තියෙන මේ හරිය. පේනව නේද? අර හරි පොතු පිටි පැත්ත පොතු පිටිය කලවාන පැත්තේ පැත්තට වෙන්නේ. ඔන්න යාළුවනේ අපි යන් තව ටික උඩහට පොඩ්ඩක් බලලා එන්න. පළවෙනි වංගුව පටන් ගත්තා. මේ ආකාරයට හරි අපි යන් උඩහට. ඉතින් මේ ලස්සන view point එකක් පහු කරගෙන අපි අපේ ගමන් සගය විදිහට ඩියෝ ස්කූටිය අපි එමීට කන්ද උඩහට ගියා. මොකද අද පටන් ගන්නකොට මාදම්පි හන්දියෙන් එනකොට අපිට වැස්සක් තිබුණේ නැහැ. නමුත් රක්වාන්ට එනකොට පොඩ වැස්ස ආවා. අපි ඉතින් මේ මද වැස්ස දෙමි තමයි උඩහට ගියේ. මොකද කීදුනේ වැහිලා තියෙන මේ වෙලාවේ කැමරාවට ගන්නත් අමාරුයි. මොකද ලේස් දෙමිනවා. නමුත් අපි එමීට වංගු එකින් එක පහු කරලා උඩහට ආවා. මේ තියෙන්නේ වංගු ටික පහු කරලා ගත්ත දර්ශන ටික. මේ තමයි කවුරුත් YouTube වීඩියෝ වල සහ Facebook වීඩියෝ වල 10 වංගු 10 වීඩියෝ නරඹනකොට ඔබ දන්න මේ view point එක බලන්න තියෙන මේ ස්ථානේ. මෙතන තමයි ගොඩක් කට්ටිය රැඳිලා ඉන්නේ. YouTube කරන කට්ටිය, වීඩියෝ කරන කට්ටිය, ෆොටෝග්‍රැෆර් කරන කට්ටිය ඔක්කොම මේ ඉස්සරහා තියෙන්නේ මේ නායනවට මේ ගහපු මේ බැම්ම. ඒක තමයි එතන පොඩ්ඩක් විශේෂත්වයක් තියෙන්නේ. මේ තියෙන පල්ලෑ. ඊට පස්සේ අපි ඒක පහු කරගෙන උඩහට ආවා. කින් එක වංගු පහු කරගෙන දැන් එන්න වැස්ස හොඳටම අල්ලගෙන තියෙන්නේ. මොකද මෙතන ගියාට දිගට වැස්ස සිංහරාජ වැසිවනාන්තරේ විට්ටු. අපි ඔය ඊට පස්සේ ආපු වංගුවෙන් පල්ලෑ තමයි මෙතන පොඩි දියැලක් තියෙනවා. දැන් මේ වතුර පොඩ්ඩක් අඩු වෙනකොට උඩහට වැරලා නැති ඉඳලා වතුර අඩුයි. මේ තියෙන ඒ වංගුව සහ ඊට පස්සේ හම්බෙන පොඩි ආරණ්‍ය සේනාසනයක් තියෙනවා. ඒක අපි ඒ ආරණ්‍ය සේනාසනය පහු කරගෙන ඔහොම ඉස්සරහට යනවා. දැන් දෙපැත්ත තියෙන ගණනාන්තරය ඊළඟ වංගුවක් පහු කරා හත්වෙනි වංගුව. ඊට පස්සේ ඉස්සරහට යනකොට දැන් වල නායක කියලා කඳු කඩා වැහලා තියෙන ඉන්න පරිස්සම යන්න ඕනේ. පාර අයින යන්න හොඳ නැහැ. පාර මැද යන්න ඕනේ. පොඩි වාහන අඩුයි. මේ තියෙන්නේ උඩම හරිය. ඊට පස්සේ අපි එතනින් උඩට දාලා සූර්ය කන්ද පැත්තට නොයා එතනින් උඩ පාර දාලා අපි ආවා ආරණ්‍ය සේනාසනේ සිංහරාජ ආරණ්‍ය සේනාසනේ පැත්තට. මේ එතනින් උඩට ආවට පස්සේ හම්බෙන දර්ශන තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ පටන් ගන්න හරිය අර තියෙන අපි ආව පාර පල්ලෑ. මේ රක්වානේ මෙහෙන් ආවේ මෙහෙම. මේ තියෙන ඇඹිලි පිටි පාර. සෝරි දෙනියයි පාර. අර ඈත පේන්නේ අපි ආව පාර වංගු 10. හරි. ඒතකොට මෙහෙම තියෙනවා. අපි යන්න ඕනේ මේ උඩහට. මේ උඩහට තමයි අපි යන්න ඕනේ දැන්. එතකොට අපි අර ආපු පාරේ උඩහට ආව පස්සේ කෙලින්ම යන්නේ පන්සලට. නමුත් පන්සල හම්බෙන්න කලින් අර චූටි සිංහරාජ වනාන්තර පොඩි කොටස හම්බෙන්න කොටම උඩහට තියෙන කොන්ක්‍රීට් පාරක්. ඒ කොන්ක්‍රීට් පාර ගියාම තමයි මෙන්න මේ පිළිම ගාවට යන්න තියෙන්නේ. පාරවල් දෙක පරල ගන්න එපා. ඒක කාය හරි අහගෙන යන්න පුළුවන්. නැත්තම් මේ පාර වැරදිලා ආයි පන්සල පැත්තට යන්න පුළුවන්. හැබැයි පන්සලට ගියත් ඉතින් ආයෙත් දකුණට ගිහලා එන්න පුළුවන්. දල්දලා උඩින් එන්න පුළුවන්. නමුත් අර පාර ලේසියි. පාර ඊට
පස්සේ පන්සල බලලා ඉවර වෙලා අපි ආයෙ පල්ලයට ආවා. මොකද වැඩිලා ඉන්න බැරි වුණා. මොකද එතන කට්ටියත් වැඩි හින්දා. ඊට පස්සේ තමයි අපි මේ ගමන අවසන් කරේ. නමුත් එතනින් එහාට අපි වීඩියෝ එකක් වෙනම ගේනවා. එතකන් මේ වීඩියෝ ටික බලලා හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳ නම් ෆලෝ කරලා දිගටම එන දින්න. බුදු සරණයි. ජේසුස් පිටයි ජය වේවා.